විශේෂයෙන්ම විපක්ෂීය තැන් තැන්වල කියන්න පටන් ගත්තා රීති සංග්‍රහයේ තියෙනවයි කියලා විවෘත ඡන්දයක් පවත්වන්න කියලා. මම අභියෝගයට ලක් කරා පුළුවන් නම් ඕනම කෙනෙක් മന്ത്രിවරයෙක් කියන්න දැන් ඇවිල්ලා රීති සංග්‍රහයේ කොහෙද තියෙන්නේ විවෘත ඡන්දයක් පවත්වන්න කියලා. විවෘත ඡන්දයක් මම කිව්වා අභියෝගයක් ලෙස තියෙනවා මං ගාව තියෙනවා රීති සංග්‍රහය. ඒ රීති සංග්‍රහයේ කොහෙද තියෙන්නේ විවෘත කියන වචනේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදිහට මේ ගරු සභාව නොමග යවන්න අපේ වටකල මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා යම් ප්‍රකාශයකුත් කරා මම දැක්කා. විපක්ෂයට විවෘත අභියෝගයක් ඔබතුමා කරා. මේ රීති සංග්‍රහය කියලා ඔබතුමාගේ වැරදිලා මං හිතන්නේ. ඒ රීති සංග්‍රහය නෙමෙයි ඒක මාර්ගෝපදේශ සංග්‍රහය. මේකනේ. මේක රීති සංග්‍රහය නෙමෙයි මේ මාර්ගෝපදේශ. ඒක හරි මේක රීති කියලාත් පිළිගන්නවා නම් මම ඔබතුමාට අඩු ගන්න ස්තුතිවන්ත වෙනවා. රීතියක් කියලාත් පිළිගන්නවා නම්. මේ පිළිගන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා එතුමා කිව්වා මේකේ තියෙනවා නම් අඩු ගන්න විවෘතව කියලා තියෙන්නේ කොහෙද කියලාත් කියන්න කියලා. විපක්ෂයට විවෘත අභියෝගයක් කරා. 15 පිටුව බලන්නකෝ. 15. ඔව්. උදා වාඩිලා බලන්න නැගිටින්න ඕනේ නේද ඔබට? වාඩි. මම එතකන් කියවන්න. ඡන්ද විමසීමේ ක්‍රමයේ පිළිබඳ සභාවේ බෙදීමක් ඇතනම් සභිකයින්ගේ විවෘත ඡන්ද විමසීමක් කර ඡන්දය පවත්වන ක්‍රමයේ පිළිබඳ බහුතර එකකතාවය අනුව කටයුතු කරන්න. විවෘත කියන එක පේන්නේ නැද්ද? නිසාම් කාර්යපරිමැතිතුමාගේ ජනාධිපති නීතිඥකම ප්‍රශ්න කරන්න කලින් ඔබතුමා S2 බලන් ඉන්න. Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.